දැන් මූ මේ මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් වෙන්න ආසයි කරුමෙට මුට ඒ තුනක් ඇවිල්ලා. හරි. දැන් මූ කල්පනා කරනවා මේ ඒ තුන තියෙන උන් මයික්‍රෝබයොලොජි ගිහිල්ලා නැහැ නේ. ඒ තුන තියෙන උන් ගිහිල්ලා තියෙන්නේ මෙඩිසින් නේ. එහෙනම් ඉතින් මමත් කවුරු මොකෙක් වෙන්න ඕනේ කියලාද? දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා මූ කල්පනා කරනවා. ඒතර මේ ඉගෙන ගන්නවා කියන්නේ හරි පටු විදිහට දකින්න එපා මේ විභාග පාස් වෙන්න තියෙන මොකක් හරි මගුලක් කියලා නෑ. ඉගෙන ගන්නවා කියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන ගැඹුරින් කතා කරගෙන යනවා. හරි? එතකොට අපි කැම්පස් එකකට යනවා ඊට පස්සේ. ඒකෙදි ඩිග්‍රිය බලෙන් කරන්න එපා. ඒ කියන්නේ ගිය අවුරුද්දෙත් මගේ සෙඩ් එක තියෙන අයියලා අක්කලා ගිහිල්ලා තියෙන මේ කෝස් එක කරන්න කියලා ඔයා ඒ කෝස් එක කරන්න යන්න එපා. ඔයාට කැමති කෝස් එක කරන්න. හරි? ඒතර ගිලවා ඒක ගැන ඉගෙන ගන්න. ඒතර ඒ ශාස්ත්‍රයේ අන්තිමට ගිහිල්ලා ටික ගිහිල්ලා ප්‍රවීණෙක් වෙනවා. ප්‍රවීණෙක් වුණාම Tamanට හොඳ ආර්ථික ශක්තියකුත් එක්ක තමන්ගේ ජීවිතය ජීවත් වෙන්න පුළුවන්කමක් එනවා. ඒ කියන්නේ ඕකනේ පුතා අපේ ජීවිතයේ අල්ටිමේට් එක. ටියුෂන් ගුරුවරු විදිහට මම කියන්නේ අපේ පැත්තෙන් වෙන්න ඕනේ දේ. ඔයාලා අමතර පන්තියක් විදිහට එක්ස්ට්‍රා සපෝට් එකකට අපි ගාවට ආපුවම හරි මම දකින්නේ අපි ඔන්න ඔය පාර්ට් ටික කියන්න ඕනේ. මේවා කොහොමද ඇප්ලයි වෙන්නේ? මේවා මොන තැන්වලද කොහොමද ඇප්ලයි වෙන්නේ? එතකොට ඔයාලට තේරෙන්න පටන් ගන්නවා පුතා මේ නිකන් මේ ඔහේ මේවා මොන වැඩේට යූස් වෙනවද දන්නෙත් නෑ වගේ කිසිම අවබෝධයක් නැතුව ගණන් හදාද ඉන්නකොට හරි ඊට වඩා මේවා මෙහෙම පාවිච්චි වෙනවා කියලා සර් කියනවා. එහෙනම් අපිට ඕන වෙන්න පුළුවන් අපි දැන් අපේ ටාගට් වලට ඇද්දි කවදාද කියපන් මේක ගැන අර නිකන් ප්‍රැක්ටිකලි අවබෝධයක් එන්න ගන්නවා. හරිද? ඒතර එහෙම කරගෙන අපි අපේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න ඕනේ. කියන්නේ ඔයාගේ ජීවිතය කියන එක හරියටම අර්ථ දක්ව ගන්න ළමයි ඔක්කොටම ඉස්සල්ලා. හරි? ඔයාට තියෙන්න ඕනේ ෆියුචර් එකක්. නේ? ඒක ඔය අම්මල තාත්තලටත් සමහරට ඒක වට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ අධ්‍යාපන පසුබිමත් සමහර වෙලාවට නැහැ. හරි? ඒක හරියට තේරුම් අරගෙන ඒ තමන්ගේ ටාගට් එකට හිමින් සැරේ ඉස්සරහට යන්න. ඔක තමයි වෙන්න ඕනේ දේ. තේරුණාද මං කියන එක? ඒකමයි වෙන්න ඕනේ දේ. එතකොට මේ අර මං කියපු දේ හොඳට ගන්න. දැන් ඔයාගේ ඉසෙඩ් එක තියෙන අය ගිය අවුරුද්දේ මෙඩිසින් ගිහිල්ලා නම් ඔයා ආසයි නම් මයික්‍රෝබයොලොජි ඩිග්‍රී එකක් කරන්න කීයටවත් නෑ මෙඩිසින් මේ ඉසෙඩ් එක තියෙන අය ගිය අවුරුද්දේ ගිහින් මාත් මෙඩිසින් යන්න ඕනේ කියලා ඩිසයිඩ් කරන්න එපා. මං කියන්නේ ඇයි ඒ? හරි මයික්‍රෝබයොලොජි කරලා ඒකෙන් MSc එකක් හරි PhD එකක් කරන්න පිටරටකට ගිහිල්ලා ඒකේ ડોක්ටරේට් එකක් අරගෙන ආචාර්ය උපාධියක් අරගෙන එතකොට මේ මයික්‍රෝබයොලොජි කන්සල්ටන්ට් කෙනෙක් විදිහට ඔයාලට සපෝට් කරන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන මොකක් හරි ෆර්ම් එකක නේ ලෝකේ තියෙන ලොකු ආයතන තියෙනවනේ පුතා. එතකොට දැන් එහෙම නෙමෙයි මයික්‍රෝබයොලොජි පැත්තෙන් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න හරි මොකක් හරි වෙන්න ළමයි කාසයි. හැබැයි උඩ ඒ තුනක් ඇවිල්ලා මං කියන්නේ දෙන්න දැන් උට ඕන් B1යි C2ක් ඇවිල්ලා හරි B2යි C එකක් ඇවිල්ලා හරි මයික්‍රෝබයොලොජි කරන්න සිලෙක්ට් වුණා නම් හරි දැන් මූ මේ මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් වෙන්න ආසයි කරුමෙට මුට ඒ තුනක් ඇවිල්ලා හරි දැන් මූ කල්පනා කරනවා මේ ඒ තුන තියෙන උන් මයික්‍රෝබයොලොජි ගිහිල්ලා නැහැ නේ ඒ තුන තියෙන උන් ගිහිල්ලා තියෙන්නේ මෙඩිසින් නේ එහෙනම් ඉතින් මමත් කවුරු මොකෙක් වෙන්න ඕනේ කියලාද දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා මූ කල්පනා කරනවා ඉතින් මුගේ ජීවිතේ මූ ආස කරන දේ හම්බුනේ නැත්තේ මොන රිසල්ට් එකකින්දද අර ඒ තුනක් ආපු හින්දා. හරි. ඒ කියන්නේ එහෙම ඕනේ නැහැ. ඔයාට ඒ තුනක් ආව කියන්නේ ළමයි ඔයා මේ A level අවුරුදු දෙකේ ඔයාට ඉගෙන ගත්ත දේවල් ඔයා ගානට මැනේජ් කරා. ඔයා සතිය වැඩ ටික සතිය කරලා වර්ක් ලෝඩ් එක හරියට මැනේජ් කරලා ඔයා සබ්ජෙක්ට් තුන හරියට කරා. හැබැයි ඔයා ආස මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් වෙන්න ඔයා මයික්‍රෝබයොලොජි කරන්න.